Hi guys. ඉතින් ඔයාලා මේ පොඩිම පොඩි ලස්සන මාළුව දැක්කද? මේ තමයි බම්බල්බී ගෝබි. ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ බම්බල්බී ගෝබි ගැන. මෙයා ඇක්වේරියම් හොබි එකේ එච්චර දකින්න හම්බෙන මාළුවෙක් නන් නෙමෙයි. ඉතින් මෙයාලා ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මෙයාගේ සයන්ටිෆික් නේම් එක බ්‍රැචිගෝබියස් සැන්තුමේලස්. මෙයා අපිට ආග්නිදිග ආසියාවේ ඒ කියන්නේ මැලේසියාව, තායිවානය, ඉන්දුනීසියාව වගේ රටවල් වල ගංගා ඩ්‍රෝනි වලින් හමු වෙන සුවිශේෂී මාළුවෙක්. ලෝකේ ගෝබි වර්ග 9ක් අතර ඉන්නවා. මෙයාලා ගොඩක් වෙලාවට ලුණු සහිත එහෙම නැත්නම් කිවුල්දී ජලයේ ඉන්න තමයි ගොඩක්ම කැමති. හැබැයි ඉතින් ෆ්‍රෙෂ් වෝටර් වලට ඇඩැප්ට් වෙන වර්ගත් ඉන්නවා. එයාලව ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ මිරිදිය මස්ස ටැංක් එක ලේසියෙන්ම හදන්න. ඊට පස්සේ මෙයාලට අවශ්‍ය උෂ්ණත්වය ගැන කියනවා නම් සෙල්සියස් අංශක 24ත් 28ත් අතර පරාසයක මෙයාලට ඉන්න පුළුවන්. ඒ වගේම pH අගය 6ත් 8.5ත් අතර තමයි සුදුසු වෙන්නේ. මෙන්න මේ නැනෝ ෆිෂ්ගේ උපරිම වර්ධනය සෙන්ටිමීටර් 3ත් 4ත් වගේ තමයි වෙන්නේ. හැබැයි ඉතින් පොඩි වුණාට මෙන්න මෙයා මාරම ඇග්‍රෙසිව්. සාමාන්‍යයෙන් මෙයාලව වෙනත් ටැංක් මේට්ස්ලා එක හදන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙයාලව මෙයාගෙම වර්ගයත් එක්ක තමයි තනියෙන් ටැංක් එක හදන්නේ. මෙන්න මේ ගෝබිලව අපිට ලංකාවේ ඇක්වේරියම් ෂොප්ස් වල හොයාගන්න අමාරුයි. ඉතින් ඒකට හේතු කිහිපයක් තියෙනවා. මෙයාලා ඉතින් එච්චර ජනප්‍රිය මාළු විශේෂයක් නෙමෙයිනේ. ඒ නිසා ගොඩක් අය මෙයාලා ගැන දන්නෙත් නැහැ. ඒ වගේම මෙයාලා බ්‍රීඩ් කරන එකත් එච්චර ජනප්‍රිය දෙයක් නෙමෙයි. අනිත් එක තමයි මෙයාලගේ මේල් ෆීමේල් හොයාගන්න එක මාරම අමාරුයි. ඉතින් ඒ දේවල් නිසා මෙයාලව සාමාන්‍යයෙන් බ්‍රීඩ් කරන්නේ නැතිම තරම්. ගොඩක් වෙලාවට අපිට ඇක්වේරියම් ෂොප් එකකින් ගන්න හම්බුණත් ඒ හම්බ වෙන්නේ වයිල්ඩ් කෝට් අය. ඒ කියන්නේ ගංගා වලින් මොය කටවල වලින් අල්ලපු අය. ඒ වගේම කියන්න ඕනේ මෙයාලා කන්නේ ලයිව් ෆුඩ් විතර. මාත් මෙයාට ෆීඩ් කරන්නේ බ්ලඩ් වර්ම් සහ බ්‍රයින් ෂිප්. ඉතින් මෙයාව හදන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ලයිව් ෆුඩ් දෙන්න බලාගෙනම හදන්න. ඊළඟට මෙයාට අවශ්‍ය කරන ටැන්ක් රික්වයර්මන්ට්ස් ගැන කියනවා නම් ලීටර් 10ක විතර ටැංක් එකක් තමයි මෙයාට ඕනි කරන්නේ. ඒ වගේම හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකකුත් එක්ක හයිඩන් ප්‍රෙසස් තියෙන ටැංක් එක මෙයාව ලේසියෙන් හදන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ හොඳින් මේන්ටේන්ස් කරපු ටැංක් එක මෙන්න මේ නැනෝ ෆිෂ් ගොඩක් ඇට්‍රැක්ටිව් විදියට හදන්න පුළුවන්. ඉතින් අද කතා කරන්න තියෙන ඔය ටික තමයි. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම good bye.